ජීවිතය ජීවත් කරවන ජීවය සොයා සුභා ආයුබෝවන් සීගිරිය සංචාරයට මෙවර අපට ඇරයුම ලැබෙන්නේ සීගිරියට අලුතින්ම විවෘත වුණ සිලෝන් රිට්‍රීට් විලායගෙන්. ඔබ දුටු දේ අතර අද අපි පටන් ගන්නේ මෙත්තුව එකේ අතරමැද ආරක්ෂක අත්තත්වයෙන් ආපු අපි දැන් ඉන්නේ ඒ ගොඩ වැවේ. කොහොමද සංචාරක ව්‍යාපාරයත් එක්ක ගොඩක් කල් ඉඳලා ඉන්නවද නැත්නම් කලින් මොනවද රස්සාවල් කරාද? මම අවුරුදු 8ක් විතර වෙනවා. පොඩිකට වායි ගොයි තැනක් අර මෙත් කරගන්නවා ඉතින්. ගොය තුන් කරන ගමන් මේ රස්සාවත් කරගෙන යනවා. රස්සාව කරගෙන යනවා. හොඳයි. ඉතින් ඒ විදිහට තමයි සංචාරක ව්‍යාපාරය මේ පැත්තේ ක්‍රියාත්මක වෙන්නේ. අපිට කලිනුත් මුණ ගැහිච්ච අයත් එක්ක කතා කරලා කිව්වේ දැන් සංචාරක කර්මාන්තයේ යම් හොඳ මට්ටමක තියෙනවා කියලා. දැන් මොන මොන රටවල් වලින්ද සාමාන්‍යයෙන් මේ පැත්තට වැඩිපුර සංචාරකින් ඉන්නේ මේ විලේජ් ටූර් එකට? හැම රටකින්ම එනවා සර් ඉතින්. අපි ඉතින් ඔය යන ගමන් අහනවා ඉතින්. වල් අහනවා. ෆ්‍රාන්ස්, ජර්මන්, සවුත් අප්‍රිකා, ඉතාලි. මේ ගමන ගැන පොඩ්ඩක් කතා බහ කරොත් අපි මේ ඉන්න තැන ගැන හරියටම කියනවා නම් කොහොමද කියන්නේ? මේ ඉන්න තැන කියන්නේ මේක සර් එගොඩ වැව. මේ වැවේ නම එගොඩ වැව තමයි. මේ අපි ඉන්නේ බන්ට් එක පැත්තට වෙන්න තමයි සයිඩ් එකේ ඉන්නේ. අර පැත්තේ තාවල්ල. ඔව්. මේක තමයි අපේ වැව ඔය වතුර ලෙවල් හොඳම බහලා තියෙන්නේ. ඔය ලෙවල් එක තියෙන වතුර තීරණාව ඉතින් වැව ලස්සනයි ඉතින් අපිට දැන් මේ විදිහට තියෙනවා කෙස් කෙනෙක්වත් සතුටු කරන්න ඉතින් හරි අමාරුයි. අපි දවසට කොහොමත් කෙස්ලා 400-500ක් මේ වැවට වැටෙනවා සෆාරියට. ඒ එන හැම කෙනෙකුටම මාළයක් තොප්පියක් ඉතින් කවුරුණාවත් හොයලා දානවා. එන්න ඉතින් මේ වැව ඇත්තම කරන්නේ ඉතින් කියන්න බෑ මේ වැවේ තියෙන අපට තියෙන වටිනාකම. එගොඩ වැවේ වතුර ටිකක් අඩු වුණත් සුළඟ ටිකක් තදට තියෙනවා. අපි කතා කරන හඬ අතර ඇහෙනවනේ හුලං හඬත් නේද? මුළු රංචුවක්ම රත්න පල්ලෙහා ඉන්නවා වැවත් එක්ක ඒ පනකොළ කොල්ලේ කෑම ටික හොයාගන්න වෙලාව. මල් මාලේ හදන හැටි. දැන් මේ දේවල් වලට විදේශිකයන් ගොඩක් කැමතියි නේ. යාලා. පොඩි ආම්පන් ටිකක් තියාගෙන ඉන්නේ නේ. ඒකට කැරට් ටිකක් ඊට පස්සේ මෙන්න නෙළුම් කොලයක් හොයා ගන්න පුළුවන් බෑ.
දෙපැත්තෙන්ම ඉරලා නමලා ඊට සවි කරලා ගත්තාම හැදෙන්නේ මොකක්ද කියලා තමයි දැන් අපි බලාගෙන ඉන්නේ. මලත් ගත්ත ටික අයින් කරනවා. අපානේ වේල් ටික මොනවද කියන්නේ. ගන්නවා දැන් තු කැලෙන් ඉතල හරි කරනවා උඩට. එතකොට මල හරි කරනවා ඒකට උඩින්. හරිසෝ. මේ කොපි දෙකලා මේ කොපි දාගත්තා ඇයි. ඔරයි මොකද ඔන්න දැවෙන් ගත්ත සබාදාවෙන් ගත්ත දේවල් එක මේ ලත්තර කොපියක් හදලා ආයෙත් කුක්කක් හම්බෙලා සංචාරක කර්මාන්තය සහ සබාදහම සබඳවි මිනිසුන්ගේ නිර්මාණ ජීවිතයත් එකට එකතු වූ කල සරි කරයි ගෙන ජීවිතය රටට විදෙස් විනිමය ගෙන එයි මේ හිත් හදවත් විශාල ධෛර්යයෙන් නිතු පුංචි මිනිසුන්. බොහොම ස්තුතියි. ඔන්න ලස්සන මල් පොකුරක් මේ පේනව නේද? අපි ඔබටත් මතක් කරන්නේ එන්න සීගිරියට. සීගිරියට ආපුවම මේ විලේජ් ටුවර් එක යන්න. ඒත් එක්කම මේ පිරිසත් එක්ක මේ සමනයිලත් එක්ක මේ වැවේ රවුමක් යන්න. මෙතන ඉඳලා වැවෙන් අපි ඊගාවට යන්නේ ගමටනේ. වාඩියට යනවානේ. වාඩියට යනවා. ඉතින් ඒ ගමන යන්න හොඳම තෝරා ගැනීමක් තමයි මේ පිරිස. මේ වගේ වෙනස් අත්දැකීම් ඔබට විඳින්න අවස්ථාවක් ලැබෙයි. දැන් බබාට නම් ගොඩක් දේවල් දුන්නා. අපි ඔන්න අපේ කාලයකට පස්සේ ඩොනල්ඩ් මල් පොකුරක් දෙනවා. බොහොම ස්තුතියි බොහොම සතුටුයි. ඔයගොල්ලෝ මේ කරන පුංචි දේවල් පොඩි දෙයක් විදිහට සමහරට පේන්න පුළුවන්. හැබැයි මේ වගේ ප්‍රතිඵලය හරි විශාලයි. ලංකාවට ඩොලර් ගේන්න අපිට මතකයිනේ පහුගිය අවුරුදු වල තිබුණු ප්‍රශ්නකාරී තත්ත්වය. රටට ඩොලර් නැතුවනේ. රටට ඩොලර් ගේන්න නම් රටට සංචාරකයන් ආකර්ෂණය වෙන්න නම් මේ වගේ කරන පුංචි දේවල් එකතු වුණාම තමයි ඔවුන් අපේ රට ගැන ලොකුවට කතා කරන්නේ. මේ වෙනුවෙන් කරන මේ කැපකිරීම වලට බොහොම ස්තුතියි. අපිත් ප්‍රාර්ථනා කරන්නේ මේ ශේෂ්ඨ තවත් දියුණු වෙන්න කියලා. සෝබ අපිත් හැමදාමත් සංචාරක වාර්තා වැඩසටහනක් විදියට මේ කරන කටයුත්තේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි රටට සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න අවශ්‍ය දේවල් පිළිබඳව අපිට හැකි ලෙසින් අපි තොරතුරු ගෙනෙන එක. මේ තවත් හොඳ වැඩක්. ඔන්න අපි දැන් මේ පැත්තේ ජලාශය වැව මේ පැත්තෙන් පොඩි පඳුරුත් එක්ක තියෙන ටිකක් වනාන්තර ස්වභාවයක් තියෙන වටපිටාවක්. මේ දේවල් පහු කරගෙන ඉස්සරහට යනවා ගමට ගියට පස්සේ එතන වාඩිය කියලා තමයි මේ පැත්තේ කට්ටිය කියන්නේ. වෙනම අත්දැකීමක් අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. විලේජ් ටුවර් එකක අත්දැකීමයි අපි අද දවසේ සීගිරියට ගමනේදී සොබා එක්ක ඔබත් එක්ක මේ බෙදා හදා ගනිමිනි. අයිබෝවන් ස්තුතියි. අයිබෝවන්.
අවුවත් එක්ක ටිකක් ආපුවම පොල් වතුර ටිකක් හරි රසයි. ඉතින් අපි ගොඩක් වැඩ ඇත්තම ගල්ල කරන්නේ පොල් වතුර එක උගක් වල. ඉතින් ටිකට බිනලා ඒක එහෙම අපතේ යනවා. එහෙම නැත්නම් වෙන තැනකට දානවා. ඒ කියන්නේ මේ පොල් වතුර වල තියෙන ගුණය හරි ඉහළයි. ඒක පිළිබඳව පරිශ්‍රණ පවත්වලා තියෙනවා කියලා ඔබ දන්නවා ඇති. පොල් වතුර කියන කොහොම ගුණාත්මක පානයක්. ඒකේ තියෙන ගුණය වෙන කිසිම දෙයකින් ගන්න බැරි ගුණයක් තියෙනවා කියලා හොයාගෙන ඉන්නවා පරිශ්‍රණ. ඒ නිසා පොල් වතුර ටික විසි කරන්න එපා කියන පරිදි අපි ඔබට හිතෙනවා. ඒ පොල් එක එහෙම විදිහට උලුප්පල ගලවලා ඒකත් කහ බලන්න දෙනවා කටියට නේ. හැමදාමත් සොබා එක්ක ලෙංගත් වෙලා ඉන්න ඔබ නිසාම අපි හොඳමදේ සොබා තුළින් ඔබට ගෙන එනකොට පසුගිය කාල සීමාවේ ලංකාවේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙල ගණනාවකදී සම්මාන ගණනාවකින් සොබා ඇගීමට ලක් වුණා කියන කාරණාව දැන් ඔබ දන්නවා. ඒ සියල්ලට ආදරණීය ප්‍රේක්ෂක ඔබටයි අපේ ස්තුතිය. අපි දැන් පුෂ්පාංජලි මහත්මිය උයපු රස කෑම ටිකක් කන්න තමයි ඇස්සෙන්නේ. මැටි පිඟානක් තියෙන්නේ. ඒකට ලස්සන කෙහෙල් කොලයක් එහෙම දාලා ලෑස්ති කරලා තිනවා. ව්‍යංජන ගණනාවක් තියෙනවා. මුලින්ම කහබත් තියෙනවා නේ. කහබත්. මේවට විශේෂයෙන් තව මොනවා හරි දානවද? සුවඳවත් වෙන්න එහෙම මොනවද මේ කරපිංච හරි මොනවද තියෙනවා? කරපිංච දාලා තියෙනවා නේද? ඊට පස්සේ සුදුපතුත් තියෙනවා. සුදුපත් සහ කහබත් මේ දැන් හදපු සම්බෝලේ. අපි ආවට පස්සේ එතනම පොල් ගාලා එනවනේ පාට සුවඳක් තියෙනවා ඒ වගේම සම්බෝල රසට තියෙනවා කියලා පේනවා. මේ කැකිරි මාළුව තියෙනවා. ගමේ හැදෙන දේවල්. මේ එතකොට පතෝලද? පතෝල තියෙනවා. සුදුලු මෙහෙම කෑලි කපලා දාලා තියෙනවා පේනවනේ. ඊට පස්සේ ඇඹරල්ලා තියෙනවා. මේ පැත්තේ හැදෙන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ නේද? ඔව් සර්. ගමේ කෑමනේ දෙන්න දීලා තියෙන්නේ නේද? කට්ටිය කැමතිත් එහෙමනේ. ඔව්. මේක නම් ඉතින් මේ මොනවද පරිප්පුනේ? ඔව් පරිප්පු. ඒක ගමේ හැදෙන එකක් නෙවෙයි. ඒක ඉන්දියාවෙන් ගෙන එකක්. මේ මොනවද කොළමැල්ලුම? බොටුකොළ. ෂා. බොටුකොළ සම්බෝල. මේ වට්ටක් මේ තම්බලා. වට්ටක් තමයි බාන්න. වෙනුම මේ පැත්තේ ඩෙසර්ට් තියෙන එක තොහොම බලාගෙන මයන් ඉතින් මේ පැණි පුහුළු ලස්සන පාටට තියෙනවා. මේ කෙහෙල් මොන වර්ගයේද? ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල්. එතකොට මේ පැත්තට ආපුවම මෙතන තියෙනවා වැව් මාළුද මේ බැදලා තියෙන්නේ? වැව් මාළු. වැව් මාළු බැදලා පපඩම් එතන තියෙනවා පිපිඤ්ඤා එක ලුණු සලාදයක් තියෙනවා නේ. විදිහටයි දවල් කෑම පැස්ස කරලා තියෙන්නේ. හරි සුවඳයි. සත් ඒ වගේම ඇති. පොඩක් ඔබට ඉතින් විලේජ් 2 එක આવොත් එහෙම මේ රසවත් කෑම එක කන්න පුළුවන්. මේ හැමදේම එක ගමේ විදිහට ගමේ සුවඳට ගමේ රසත් ඇති. හරිම රසයි. අතරම රහයි. අපිට අත්විඳින්න තියෙන දේවල් අතර වී කොටලා ඒක පොළලා ඊට පස්සේ මේ වංගෙඩිය දාලා අඹරලා පිටි බවට පත් කරගන්නේ කොහොමද කියලා දැක බලා ගන්න පුළුවන් ඒ ණයට. දැන් මේ අපි දකින්නේ වී වංගෙඩියට දාලා කොටන ආකාරය. අත මාරු කර කර අපුරුනේ ඒ දේ කරන්න ඕනේ. දැන් මේක කෙටිලා තියෙන්නේ අරගෙන පොළලා පෙන්නනවා.
ඔන්න පුල්ලෙන් පොළනවා. සමහර දරුවෝ මේ වගේ දේවල් දැකලත් නැතුව ඇති. මේක නිසා එයාට හරි වටි පුල්ලෙන් පොලාගෙන තියෙනවා. හොඳ හාල් ටික මේ පැත්තේ තියෙනවා. වී ටිකත් එක්ක තියෙන අනිත් ටික මේ පැත්තේ තියෙනවා. අයින් කරගන්න. කොයිතරම් නේද කොටස් කීපයකට බෙදලා පොළලා තියෙනවා. ඉතින් ඕක තමයි හරි දෙලිල්ල. දැන් අපි ඔන්න හාල් ටික උරහන් ගලට දාගන්න. උරහන් ගල කියනවා කියන්නේ ටිකක් දැන් අපිට උරහන් ගලේ හාල් නම්බර්ලා වෙන්නනවා. මේ අත්දැකීම එන හැම සංචාරකයෙකුටම ලබා දෙනවා. අතර වැවි වතුරේ දාලා තියෙන පොල්ලත් දැන් අරගෙනවා කියන්නේ අපිට සංචාරකයෙක්ට තියෙන තවත් අත්දැකීමක් පොල්ල තුවියනවා කියන්නේ. ඒක නිසා ඒ අත්දැකීමත් දෙන්න ගන්න පුළුවන්. මේ සුජාතගේ වාඩියක් දාලා තියෙන්නේ වියප් පොල්ලත් නේ. සුජාත වියප්පුවක් තියෙන්නේ. බලන්න සුජාත වියප් පොල්ලත් දාපු වාඩියෙන් දැන් අපි යන්නේ වාඩියෙන් ඉස්සරහට ආවේ පොල්ලත් දිනවා බලන්න. කොහොමද ලියන්නේ? එතන ලියගන්න. උස්සලා එකක් අදලා නවලා එකකට දාගන්න නේ. ඒගොල්ලෝ කැමති. කතා කියලා කතාවට පොල්ලක් දීපුවම ඒ වගේ ලස්සනයි. මේ පොල්ල තමයි මේ වහලට පාවිච්චි කරලා තියෙන්නේ. ඒවනම් ඉතින් ඔය අතකින් ඔක්කොම විඳින්න පුළුවන්. කුටියක් වගේ වඩේට ආවොත් ඒක නිසා සංචාරකයෙක් විදිහට ඔබ ඇවිල්ලා මේ තැන් වලට එනකොට විශේෂයෙන්ම ඒ ප්ලස් ආයතනයට ආවට පස්සේ කුටියක් වගේ වඩේට යවන කෙනෙක් නම් හරියටම හරි නේද? අතරම දැන් මොකද කියන්නේ මේ සංචාරකින් ඇවිදලා මේ සියලු දේවල් දැකලා අත්විඳලා සතුටු වෙලා යන්න ලෑස්ති වෙනකොට මොනවද කියන්නේ ඒගොල්ලෝ? එයාලට අමුතුම අත්දැකීමක් නේ මේ ටුවර් එකෙන් ලැබෙන්නේ. මේ අමුතුම අත්දැකීම මෙතෙන්ට ආපු දැන් කරත්තෙන් එන එක, එතකොට ඔරුව පදින එක, මේ මල් පොකුරු මල් මාල ඒ හැමදේමත් එක්ක මෙතෙන්ට ආපුහම පිළිගැනීමෙන් තමයි ඉස්සරවම එයාලා සතුටු වෙන්නේ. ඊට පස්සේ අපේ කරන වැඩසටහන කෑම කාපුහම එයාලා අර කවදාකවත් කාලා නැති දේවල් ඉතින් ගොඩාක් සතුටු වෙනවා. එහෙනම් ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු තවත් සාර්ථක කරන්න හැකියාව ලැබෙන්න කියලා. මේ වගේම සත්කාරයන් හැමෝටම ලබා දීලා අපේ රටට එන සංචාරකින් වැඩිනවා කියලා කියන්නේ ඒක රටට සම්පතක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ වගේ පිළිස් කරන කටයුතු අපි අගය කරන්න ඕන. වුන් කරන දේවල් නිසායි රටට ඩොලර් එන්නේ. අපි ඔබට ආරාධනා කරනවා ඊගා පාර ඔබේ සංචාරයේදී සීගිරට එන්න. සීගිරට ආවට පස්සේ චූටියක් වගේ වඩේටත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මේ අලුත් දේවල් සහ නැවුම් දේවල් අත්විඳලා රසවත් කැම වේලක් කාලා බොහොම සතුටින් ඔබට අපි වගේ පිටත් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි හැමදේටම. ආයිබෝවන්. ඔන්න අපි චූටියක් වගේ වාඩියෙන් කාලා ඒ ගමේ තියෙන ක්‍රියාකාරකම් වල අත්දැකීම් ටික විඳලා දැන් යනවා ගමේ තියෙන අසිරියත් බලාගෙන ඒ දඬු වලින් එකොඩ වෙලා යන්නේ අද අපි නවාදැනට.